හෙලෝ බං මේ මං ඇවිල්ලා ඉන්නේ. උඹ කොහෙද ඉන්නේ? හරි මේ පරිස්සමෙන් වරෙන් මම පොළොන්නරුවේ ඉන්නේ. උඹ පොළොන්නරුවට වරෙන්. හරි බං හරි. පරිස්සමෙන් වරෙන් හරි. දැන් මේ බං අද කොළඹ දිනේශිකාවෙන් අහනවා බං. උඹට ෂුවර්මද බං අදම අහන්න ඕනේ කියලා? ඔව් බං. අද කොහොම හරි අහනවා. හරි බං. උඹ එනං අද අහපන්කෝ. මේ ගේමක් ගහන් කොල්ලෝනේ. මේ අම්මට සිරි කියනකොට බඩු එනවා. මේ මං එහා පැත්තෙන් ඉන්න. උඹ ගේමක් ගහපන් ඈ. ගේමක් ගහපන්. බලමු කොට එන්නේ කියලා. all the best එනං ඈ. හරි. නේ කමේ නෑ යන්න මට අර හෙලෙක්ස් එක තියෙන්නේ පස්සේ ඔයා කෝල් එකක් දෙන්න හරි හරි බං පරිස්සම් බයි බයි දිනේශිකා හරි. මේ දිනේශිකා මම වට ආදරේ. මොකක්ද තමස කිව්වේ ආදරේ කියලා කිව්වේ. ආදරේ ඔව්. මම තමසට කැමති නෑ අනිත් එක යාළුකමක් විතරයි මං ගාව තියෙන තමසත් එක්ක ඇයි මොකටද මහත් එක්ක යාළුවෙන් මං ඔයාලට කැමති නෑ අනිත් එක අපි දෙන්න අතර මොකක්ද තියෙන ගැළපීම කියන්නේ ඉතින් මල්ලං ඉතින් අඩුව මොකක්ද අනේ? අඩුව ඔව්. අඩුව මොකද්ද කනාත ගාලා බලලා ඒතකොට තමස තේරෙයි බෝ හිතන්න එපා බං ඒ වුණාට බං මේ හං හැෙන්නේ නැති එක මගේ වරදක්ද බං? අනේ බං සමහර මිනිස්සු ඔහොම තමයි. එයාලා හොයන්නේ බං එයාලගේ ජීවිතේට සර්ව සම්පූර්ණ මිනිස්සු. ඒ වුණාට ඉතින් බං ඒ වගේ මිනිස්සු ඉතින් මේ ලෝකේ නැහැනේ. හැබැයි බං උඹ ඔය කොච්චර නාහෙන් ඇඬුවත් අපිට දවසක අපේ ජීවිතේට හම්බෙන්නේ බං අපිට ගැළපෙනම කෙනා. අන්න එදාට ඉතින් උඹ දිනුවා වගේ තමයි. මේ ලෝකේ බං කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. හැමෝම හොයන්නේ වුණාට සර්ව සම්පූර්ණ මිනිස්සු. ඒ වුණාට ඉතින් ඇත්තට මෙහෙම මිනිස්සු නෑ බං. අනේ හම්සි විකාර කතා කරන්න තියනවාද? ඔයාව කියන කෙනා මොනම කෙනා මල්ලංගට එද්දී මම මේ ලෝකෙන් ගිහිල්ලා තියෙන්නේ. උඹට පිස්සුද? විකාර කියවන්නේ. පිස්සු නෙමෙයි බං ඇත්තටම. බලපන් උඹට හොඳම කෙනා ලැබිලා තියෙද්දි මටවත් තාම නාන බං ඇත්තටම. අයියෝ උඹව දැන් හිතන්න එපා. උඹට දැන් ලෙක්චර් එකක් තියෙනව නේද? අන්න හරියත් එන. දැන් ඉතින් දෙන්නත් එක්ක ලෙක්චර් එකට පළයන්. උඹව හිතන්න නැතුව ඉඳපන්. මා කියන්නේ වරන් ඉඳිය බං. උඹව ගණන් ගන්න එපා බං. මොකද මේ කෙල්ල ඔහම තමයි බං. එන අපි යන්න.
සාරංග. මගේ අම්මා තාත්තා නෑ. මම හැදුනේ මෙරුනේ ආච්චි අම්මා එක්ක. පොඩි කාලේ අම්මයි තාත්තා ඇක්සිඩන්ට් වෙලා මැරුණා. මේ දේවල් ඔබ දන්නවා. ඒ අනතුරින් පස්සේ මගේ කන් දෙකම ඇහෙන්නේ නැතුව ගියා. මම මැෂින් පාවිච්චි කරන්නේ ඒකයි. මම මේ තීරණය ගන්නේ දිනේශිකා මාව ප්‍රතික්ෂේප කරපු එකට නෙමෙයි. මට හොඳට කන අත ගාලා බලන්න කීප එකට. ඔබ කියනා වගේ හොඳම කෙනා මගේ ජීවිතේට ආවා. ඒ තමයි ඔබ. හොඳම යාළුවෙක් විදිහට. මට තවත් මේ පීඩනය දරා ගන්න බෑ. මට සමාව යන්න මගේ සහෝදරයා. මම යන්න. ඔබට බුදු සරණයි. මේ කන් ඇහෙන එක සදහටම උඹින් යන්න යන්න. මේ ලෝකෙම යන්න යන්න. අපි හැමෝටම අඩුපාඩු තියෙයි කියලා හැමෝම දැනගන්න ඕන. මේ ලියුම ඔබට හම්බ වෙනකොට මම ආයෙත් එක්ක නැතු වෙයි සාරංග. මට සමාව යන්න සහෝදරයා.